මේ ෆිල්ම් එක පොඩි ළමයි එක්ක බලන්න පුළුවන්ද? කතාව මොන වගේද? මේක තනිකරම පොඩි ළමයින්ගේ ෆිල්ම් එකක්ද? ඉතින් මේවා ඔයා හිතුවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලට මේවට උත්තර හම්බෙයි. ඉතින් ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා පොඩි ළමයින්ට බලන්න හිතෙන ජාතිය එකක්. ඉතින් අද අපි ඒක ගැන තමයි කතා කරන්න යන්නේ. ෆිල්ම් එකේ නම මයි සිම්බා. පාන්දර ඉක්මනටම නැගිටින්න ඕන සිම්බා නිදාගන්න. 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 ඔව් ඉතින් මාත් මේක බැලුවා පොඩි ළමයි එක්කම ගිහිල්ලා මේ මගේ තියටර් එක්ස්පීරියන්ස් එක තමයි අද මම කියන්න යන්නේ ඔයගොල්ලොත් එක්ක. කොහොමත් අපිට සාමාන්‍යයෙන් පොඩි ළමයින්ගේ ෆිල්ම් එකක් ගිහිල්ලා බලන්න හිතෙන්නේ නැහැ. නමුත් මේකේ ට්‍රේලර් එක බලපුවාම මම දැක්කා පොඩි හොඳ ක්වොලිටි ගතියක්. ඒ වගේම තමයි මේකේ කතාවේ වෙනස් බවක් මම දැක්කා. ඉතින් මේ ෆිල්ම් එකේ රංගනයෙන් දායක වෙනවා කල්න ගුණසේකර, නියෝමි තක්ෂිලා, රොෂාන් රණවන, රජිත හිරාන් වගේ අය. මේකේ කතාව මොන වගේද කියලා කියනවා නම් මෙන්න මෙහෙමයි වෙන්නේ. ලොකු කැලයක් තියෙනවා. මේකේ ඉන්න පොඩි සිංහ පැටියෙක් නැති වෙනවා. මේ සිංහ පැටියාව හොයන්න බාර වෙන්නේ ඒ කැලේ ඉන්න වනජීවි නිලධාරියෙක්ට. මේ සිංහ පැටියාව අන්තිමට ගිහිල්ලා හම්බෙන්නේ පොඩි ළමෙක්ටයි තාත්තෙක්ටයි. ඉතින් මේ සිංහ පැටියාව හොයන වනජීවි නිලධාරියාගෙත් මෙයාව හදාගන්න තාත්තගෙත් පුතාගෙත් අතර කතාව තමයි මේ චිත්‍රපටය පුරා ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ෆිල්ම් එකේ මේ සිංහ පැටියාව මෙච්චර හොයන්නේ ඇයි? මෙයාව හම්බෙයිද? මේ තාත්තයි පුතයි මේ සිංහ පැටියත් එක්ක මොකද කරේ කියලා දැනගන්න නම් අනිවාර්යෙන් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. ඉතින් මේක මට අනුව නම් ඔයාලගේ ළමයි එක්ක බලන්න පුළුවන් ජාතියේ හොඳ ෆිල්ම් එකක්. මොකද මේකේ කුණුහරුප නෑ, ජෝක්ස් නෑ, ලව් සීන් අරවා මෙයා මොකුත් නෑ. ළමයිත් එක්ක බය නැතුව බලන්න පුළුවන් ජාතියේ ෆිල්ම් එකක්. ඔයාලා දන්නවා ලංකාවේ සාමාන්‍යයෙන් ආවේ මහා මෝඩ ෆිල්ම් පොඩි ළමයින්ගේ ෆිල්ම් කියලා අලි පැටිය ඔයයි මමයි ඒ වගේ අමුතුමතුයා අපිට මතකයි ක්වොලිටි ෆිල්ම්ස් උත් ඇවිල්ලා තියෙනවා සූර්ය අරණ වගේ. ඉතින් කාලයකට පස්සේ සාමාන්‍යයෙන් බය නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි අද කාලේ ආපු මේ මයි සිම්බා කියන ෆිල්ම් එක. මම නම් වඩාත්ම යෝජනා කරන්නේ අවුරුදු 3ත් 12ත් අතර වගේ ළමයින්ට. මොකද ඊට වැඩිය ලොකු ළමයින්ට නම් මේවා ලොකු දේවල් නෙමේ. සිංහයෝ ඉන්නවා ඒගොල්ලන්ට ආස ස්පයිඩර්මෑන්, සුපර්මෑන් අරවා මේවා සින්ඩරෙල්ලා වගේ ක්වොලිටි හොලිවුඩ් බොලිවුඩ් ෆිල්ම්ස්. ඉතින් අර වයස් කාණ්ඩේ ඉන්න ළමයි ලොකු තිරයක සිංහ පැටියෙක් සිංහලෙන් කතා කරන ෆිල්ම් එකක් එහෙම බලන්න ඔයාලා හොය හිටියනම් ඒකට අනිවාර්යෙන් හොඳ ෆිල්ම් එකක්. මේකේ ඉන්න සිම්බාව දැක්කම අපිට උනත් ආස හිතෙනවා, පොඩි ළමයින්ට ගොඩක් ආස හිතෙනවා. ඒ වගේම තමයි මේ VFX තාක්ෂණය මේ කැලය හොඳට භාවිතා කරලා හොඳ ක්වොලිටි එකකට කරලා තියෙනවා. කියන්නේ අඩුපාඩු ගොඩක් තිබ්බට මේක සාමාන්‍යයෙන් අපිට පොඩි ළමයින් බලන තරම් චොර විදියට හදලා නැහැ. පොඩි ක්වොලිටි එකක් අනුව තමයි මේක කරලා තියෙන්නේ. අනික මේකේ අඩුපාඩු ගැන කියනවා නම් මම මේ ෆිල්ම් එකේ අඩුපාඩු ගැන කතා කරන්නේ නැහැ. මේක කිඩ්ස් මූවි එකක්. අපි ඒ මානසිකත්වයෙන් තමයි මේක ගැන කතා කරන්න ඕනේ. මේකේ ලොජික් නැහැ, රියලිස්ටික් බවක් එහෙම දේවල් ගැන අපි කතා කරලා තේරුමක් නැහැ. මොකද මේක කිඩ්ස් මූවි එකක්. ළමයින්ත් එක්ක බලන්න තමයි හදලා තියෙන්නේ. මේ කතාවෙත් තියෙනවා ඉතින් හිතා ගන්න බැරි අස්වාභාවික සිදුවීම්. ඉතින් ඒ වුණාට මේක පොඩි ළමයින්ගේ ෆිල්ම් එකක් ඉඳලා රංගනයේ ක්වොලිටි එක ගැනවත් මේ කතාවේ ක්වොලිටි එක ගැනවත් වැඩි මොකුත් කියන්න යන්නේ නැහැ. මොකද පොඩි ළමයි එක ගිහින් බලන්න නම් ලස්සන කතාවකුයි ලස්සන ෆිල්ම් එකකුයි තමයි වටින්නේ. මේ කතාවේ ලස්සන ගලා යෑමක් තියෙනවා, ආදරය තියෙනවා, කතාවේ කුතුහලයක් තියෙනවා, දිගටම බලන් ඉන්න පුළුවන්. රංගනය එහෙම වුණත් සාමාන්‍යයෙන් හොඳයි. කල්න ගුණසේකරගේ වෙනස්ම කැරක්ටර් එකක් තියෙන්නේ. ඒකත් ඉතින් මීට වැඩිය හොඳට කරන්න පුළුවන් කෙනෙක් වුණත් සාමාන්‍ය හොඳ මට්ටමකට කරලා තියෙනවා. නියෝමි තක්ෂලා හොඳයි. රොෂාන් රණවන තමයි පොඩි ප්‍රශ්නයක් තිබ්බේ. රොෂාන් රණවන හොඳට ඒ කැරක්ටර් එක කරත් ඒ කැරක්ටර් එකේ පොඩි අස්වාභාවික ගතියක් තිබ්බා. පුදුම විදියට තරහ යන නිලධාරියෙක්ගේ කැරක්ටර් එකක්. ඒක ඉතින් එච්චරම සෙට් උන්නේ නැහැ. එහෙමත් තරහ යන නිලධාරියෝ ඉන්නවද කියලා හිතුණා. මේ මොකද කුරුපුරු ගාලා සද්දයක් ඇහෙන්නේ? එහෙම දෙයක් නැහැ. ඔයා නිදාගන්න. ඉතින් මට අවසානයේදී කියන්න තියෙන්නේ ඔයා ගිය අවුරුද්දේ ආපු ෆිල්ම්ස් බැලුවා නම් ඔයා එන්ජොයි කරා නම් සිංහල සිනමාවේ මේ නව පිබිදීමත් එක්ක මේ ඉරා මෝඩ තරිඳු ෆාදර් වගේ ෆිල්ම්ස් බලලා එන්ජොයි කරා නම් ඔයාත් ඔයාගේ ළමයෙක් ඉන්නවා නම් අඳුරන නැත්නම් සහෝදර සහෝදරයන්ගේ ළමයි ඉන්නවා නම් ඔයාත් ඒගොල්ලන්ටත් එන්ජොයි කරන්න ටයිම් එකක් තියටර් එක්ස්පීරියන්ස් එකක් දෙන්න. මොකද ඒගොල්ලෝ ආස අර වගේ ෆිල්ම්ස් වලට නෙමෙයි මේ වගේ ෆිල්ම්ස් වලට. ඉතින් එතනදි තමයි ඒගොල්ලන්ගේ උනත් රසස්වාදය ඇති වෙන්නේ පොඩි කාලේ ඉඳලා.
අනිත් එක මේකේ මට ගොඩාක් ක්ලිප්ස් දාලා ඒගොල්ලන්ගේ යූස් කරලා මේ වීඩියෝ එක හදන්න බෑ මොකද ඒගොල්ලන්ගේ ස්ට්‍රික්ට් කොපිරයිට් පොලිසි එකක් චිත්‍රපටිය බෙදා හැරීමේ කම්පැනිත් එක. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක ගැන මේ ෆිල්ම් එක ගැන ලොකු අදහසක් මම මෙතන කියන්න යන්නේ. හරි එහෙනම් ඊළඟට තවත් ෆිල්ම් එක රිවිව් එකක් අරන් එන්නම්. මේ සතියේ එනවා අபிසාරික් කියන මාරම වෙනස් මූවි එකක්. ඒකේ රිවිව් එකක් අරන් එන්නම්. ඒක මොන වගේද බලන්න හොඳයිද කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු. ඔයාලා ෆිල්ම්ස් ගැන දැනගන්න, ෆිල්ම්ස් ගැන කියවන්න ආස නම් ෆිල්ම් එක බලන්න යන්න කලින් මොන වගේද කියලා අයිඩියා එකක් ගන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු. ගිහලා එන්න.